Yo homies, what's good? Blackanta here. Welcome කොල්ලනේ කෙල්ලනේ. ඔයාලා මේකතු වෙලා ඉන්නේ Blackanta channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද පළවෙනි වීඩියෝ එකේ මම කරන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන ආතල් වීඩියෝ ටිකට රියැක්ට් කරන එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම බලන්න යන්නේ අපේ පුංචි Facebook group එකේ තියෙන post ටිකක්. අපි බලමු මොනවද අපේ Facebook group එකේ තියෙන්නේ කියලා යාළුවනි. ඔයාල මතක ඇති අපේ විබල් වීරවංශ ඩාන්ඩුන් සීන් එක කරගත්තා. මේක ටිකක් පරණයි. මේ තියෙන්නේ ඒකට හදපු සින්දුව. පය පැටලී ගියා පුරුදු බිමේ පවා. හරි අපි යමු ඊළඟ එකට. රණ්ඩුවක් ගිහින් අමුසට ඕන දෙයක් කරගන්නවා කියලා කිව්වට පස්සේ BF ෆෝන් ඕන දේවල් කරනවා බලන් ඉන්න ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔයාලගෙත් පෙම්බතියන්න මෙන්ෂන් කරන් යන්න මේ වගේ පෙම්බතු ඉන්නව නම් ඔයාලටත්. කිරියෝ කැදවල කරන්න එපායකෝ හෝන් ගාලා. ඒකනම් ඒ අයිද මන්ද බා ඒ බයික් එකේ මේ එල්ලකුර පොඩ්ඩක් ෆේක් වගේ කියලා නිකන් එහෙම පොඩි සීන් එකක් කවන්න. කොහරි කිරි වැඩ කරන්න එපා හරිද? පොඩි එකාට ආතල්ලයක් ගන්න දුන්නේ උඹලා තිරිසන්නු වගේ බලපන් හෝන් එක ගාලා එයා ඒ පොඩි එකාගේ ආතල්ලෙක් කුඩු කරා. ඒ එල්ලට 5ක් දාලා බඩටයක් ගහලා යනවා. Oh shit! Not good! කැඩෙන්න ඕනේ ඔක්කොම කැඩුනා. අමුතුවෙන් කැඩෙන්න දෙයක් නැහැ. තව ඒකෙන් නැග්ග බං. යකෝ අර අරුගේ අත් දෙක මේ වෙලාවේ කෑ ගහනවා අර තිරිසනා වගේ අරුත් ගිහිල්ලා ඒගොල්ලෝ නැග්ගම. පාප මිත්‍රෝ බබ්බු. ඒ වාතල් ඒකට hina යනවා. මම මේ වගේ ටයිප් එකේ වීඩියෝ වලට පට්ට ආසයි. හරිද? මම ගොඩක් ඒවා දැක්ක මේ වගේ එන ආතල් මේ. ඕකේ අපි යමු ඊළඟ එකට. human logic. පතල් කනිනවා. ඒකේ රත්තරන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් processors හදනවා. processors වලින් PC හදනවා. PC වලින් ආයි මයින් කරනවා. human logics. සුපිරි පුතේ. කෙල්ලෝ පළවෙනි සැලරි එකෙන් අලුත් ඇඳුම් ටිකක් ගන්න ඕන. කොල්ලෝ පළවෙනි සැලරි එක ගත්තු ගම respect for boys. ඔය කෙල්ලොන්ට මේ ආතල් එක තීරෙන්නේ නැහැ. ඒක දන්නේ මේ කොල්ලෝ විතරයි. PC තියෙන කොල්ලෝ. respect යකෝ. වැඩියෙන් PC එක අප්ග්‍රේඩ් කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන උඹලට. පරණ එකක් බට මේක නිකන් දැකලත් වගේ පුරුදුයි කමන්නේ. old is gold කියනනේ අපි බලමු. මම ඔකට අඹරනවා ටයර් සෑයක බුදියන්න. කොම්ෆෝ ෆෙන්ඩර් ශ්‍රී ලංකා. ආමක ජුමක ආමල් ජුමයි. තෝ ජෝදේ වගේ ඉන්න. යකෝ මං වලි සුන්දර. මම බිව්වම තිරිසනා. පල. Chameleon. We're not so different, you and I. Kung Fu Panda 4 Sri Lankan version. අවුලක් නෑ හොඳයි. හොඳට ඩබ් කරලා තියෙනවා. අනේ ඩබ් කරලා නෑ ඒකට. ලංකාවේ එක ආතල් වොයිස් අරන් දාලා තියෙන හොඳයි. අවුලක් නෑ. වෙසක් බලන්න ඇවිත් පොලිසියට සෙල්ලම් පිස්තෝලයෙන් වතුර විදලා. තරුණයෝ 5ක් අත්අඩංගුවට. දැන් උඹලා එහෙන වැඩක් කරා කියලා හිතන්නේ.
වැඩක් තමයි හැබැයි ඉතින් good job හැබැයි මං නම් කියන්නේ මේ වතුර වලට මොනවා හරි දාලා තියන්න තිබ්බේ ඉංග්ලිෂ් පීරියඩ් එක කට් කරලා කැන්ටිමට යන මම ප්‍රින්සිපල්ව දැක්කම අපි බලමු මට සංගක්කාර නේද ඒ මොකක්ද ඒ උනේ මොකද පොරහෙන hina වෙලා යනවා උඩට මොකෙක් හරි දකින්නවා හැබැයි මරුවේ එකපාරට hina වෙවි යනවා ආතල් එකේ ප්‍රින්සිපල්ව දකින්නවා ආය මොකුත් දැක්කේ නැහැ අපි දන්නේ වගේ අනිත් පැත්ත හැල්ලෙනවා ඒක ගැලපෙනවා ඒ කී වදනට සුප්‍රියටම ගැලපෙනවා වීඩියෝ එක එයා දුන්න පළවෙනි තෑග්ග තාමත් ඒ ආදරේ මේකේ තියෙනවා වගේ අපේ මල්ලි කෙනෙක්ගේ ආදර කතාවක් ගැනද ඔකද මං හිතන්නේ ඒක කෙල්ල ඒක ඇතුළට දාලා අද්ද මූ බලන් ඉන්නේ ඔහොම බෑ මෙහෙම අරන් හරි මෙහෙම එහෙම ලෙව කන්න ඕන ඔය මදි ඔහොම බෑ ආදරේ කෙල්ලට ආදරේ නම් ඔය ඔහොම බෑ ලෙව කන්න ඕන බෝතලේ පල්ලයට වෙන මොකක් හරි කරලා මං දරුණු එක සුරාන්තට ගියා වගේ වා එපා ඇති කවුදෝයි මේ හදන්නේ මේක නම් මම දැකලා පුරුදුයි වගේ කමන්නේ මට හරියට මතක නෑ අපි බලමු මම ශමිලා ලියනාරච්චි ආන්ටි ගැන මොනවද කියන්නේ දෝ ඔයාට සක්කිලි 5යි සක්කිලි 5යි මේක මම බලලා දෙනවා මේකම ඇඩ් එකකින් හදලා දෙනවා මගේ ගැනත් කියන්න බබා පවනිත් එක කරේ මම හොතර දන්නවා සුදු ඇපල් නැද්ද ඒ ගෑනිගේ කෑ ගැහිල්ලට තාම hina යනවා බා සර් සුදු ඇපල් වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ වරෙන් පට්ට අම්මෝ හොඳ බබා වගේ දැන්වත් කියන්න මගේ ගැන උඹ නිකන් පිම්පියෙක් විතරයි නයිස් නොයිස් නියමයි ඒක හොඳට හදපු එක හොඳට හදලා මිස්ටර් අනුවා මම පොර වෙන්නේ අතන් නැත්තේ ඒ ගැලපෙනවා ඒ දාලා දෙන වොයිස් ටික මාරක වරුව ධනරාජගේ කෑ ගැහිල්ල වරුවේ දිද බය ගෑල ආවේදී අපි අනිත් වීඩියෝ ටිකත් බලන්න දන්සල් කන්න ගිහින් නම්බර් දෙන උන්ටත් හොඳ වැඩේ ගන්න උන්ටත් හොඳ වැඩි බලමු අරූජගේ වීඩියෝ එකක් අරූජ කෑ ගහන්න බෑකෝ හෙලෝ ඔව් අයියේ මේ මමානේ කවුද මේ බොරුවට මමානේ අර ඊයේ දන්සල් වදින්න ගිහිල්ලා නම්බර එක දුන්නේ කහන වැඩි පොඩ්ඩක් එයා ඔව් නංගි පරිස්සමෙන් ගෙදර ගියාද කොළඹ ඉඳන් ගෙදර යනකොට කීය වුණාද කොළඹ අපි කොළඹ සම්පායයි ඕනේ මේ මට පොඩ්ඩක් පැටලුණා අපි මේ ආයේ කොළඹ ගියානේ ඒකෙන් තමයි යොකුනේ ඒක මිස අයියට කෙල්ලෙක් නෑනේ නෑ නං ඒකේ ඇක්ටිව් මරුවෝයි පිස්සුද ඒකට දිග වැඩි වීඩියෝ එක හැබැයි නෙමෙයි නෑ නෑ ඉතින් අර ඔයාගෙන ලස්සන අපිට කැවල බලමු. කොණ්ඩයක් නෙමෙයි තිබ්බේ අර කොට්ට කොණ්ඩයක් තිබ්බේ ඒ නිසා අර ඔයාව කැපිලා පෙනුන වෙන අය ඇතරේ
ඒක තමයි මම බය වුණා. බලන්න ඉතින් දන්සල් කන්න ගිහින් අපි දෙන්න හොම්බුනේ ඇටිනේ. රසයි දිති. ඔව් නංගි දුම් තෙල් බත් එක නම් මාර රසයිනේ. ඔය ඇදිතින් වගේ හපත් ඉඳගෙනනේ කෑවේ. දුම් තෙල් බා. අපි හම්බුනේ කොස් දන්සලේනේ. මෝඩ් එක චේන්ජ් වුණා කෙල්ලගේ. දන්සලේනේ. දුම් තෙල් බා. තමයි දුම් තෙල් බත් කන්න කිව්ව තැනත් කෙල්ලට නම් එක දුන්නා තෝයි. මාර මිනිස්සු තමයි. මට නම් එක දෙනවා තම කෙල්ලට අද කව් කී දෙනට නම්බස් දුන්නා තම කෙල්ල රාට පොය දවසේ. ඇති ඇති ඒක කෑහැල්ලත් නොයිස් ඇක්ටින් එකත් නොයිස් ඒත් ඇති අපේ කන් දෙක පරිස්සමට තියා ගන්න ඕන පේහිද මේ වගේ වීඩියෝ වැඩිය බලන්න හොඳ නෑ මාත පඩියෙන් වානයට තෙල් ගහලා කරන් බිලත් ගෙව්වම ඉතුරු වෙන ටික ඇත්තයකෝ මේවා ඇත්ත කවුදයකෝ මේ අඩන්න ඕනේව හිනාවෙන්න දාලා තියෙන්නේ මේක තමයි ඇත්ත ගන්න පඩියට බොනොවෙනෝදි කියලා දන්නේ දන්න කවුරුත් දන්නේ මම නම් දන්නේ sad reality first day of vlogging මං හිතන්නේ පිටරටක් කියෙක් පළවෙනි පාරට බ්ලොග් එකක් කරන්න යන වීඩියෝ එකක් තියෙන්නේ අක්ක ලස්සනට බ්ලොග් එක කරයිද කියලා බලමු. යකෝ එක පාරක් නේ ඒක දෙපාරක්ම රෝල් first day of vlogging නියමයි කිරිපුදු කිරිදුවේ explain lordosis මොකක්ද lordosis මම දන්නේ දන්න එකෙක් කියපන් Lumbar lordosis is a condition the lower part of the spine curves more than normal. This යකෝ මේ අත මේ දැරිවියට ලෙඩක්නේ මේ දැරිවියගේ කොන්ද නැවිල වැඩි. එතකොට තොපි මේවට හිනාවෙන්න එපා තිරිසන්නු වගේ. ඒ ළමයා ඒ දැරිවිට ලෙඩක්. ඒ දැරි ඇම්බරි ටික්ටොක් කරන එක අපි වෙනම කතාවක්. හැබැයි hina වෙන්න එපා යකෝ මිනිස්සුන්ට මේ වගේ මිනිස්සුන්ට hina වෙන්න එපා. අපි ඉඳ hina නොවි. Call of Duty Modern Warfare 4 මේකේ ට්‍රේල් එක දැක්කම පුදුමාකාර සතුටක් දැනුණා මට. හැබැයි ගේම් සයිස් එක 1TB. කොහමද යකෝ මේව දරන්නේ? තියෙන ඔක්කොම ඩිලීට් කළවත් මේ මගුල ගහන්න වෙන්නේ නැති සීන් එකක් තියෙනවා. නියමයි Call of Duty. තවත් වැඩියෙන් ෆයිල් සයිස් තියෙන ගේම් සදන්න ඕන ඔයාලා. එලකිරි. හරි එහෙනම් ඉතින් අපේ Facebook එකේ වීඩියෝස් ටික ඉවරයි. එහෙනම් අපි දැන් යනවා අපේ TikTok එකට ඒවල තියෙන වීඩියෝස් ටික බලන්න. අපි බලමු TikTok වාසීන් ඒවල තියෙන වීඩියෝ මොන වගේ ඒවද කියලා. මිසිස් පෙරේරා. මිසිස් පෙරේරාගේ නංගිට ගහන්න. ඒකට වඩා ලොකු සෙනගක් ඉන්නවනේ. නංගිගේ පුකාට ප්‍රශ්නයක් වෙයිද? නංගි වෙනුවෙන් මං ලොකු වෙනසක් කරනවා. නයිස්. කවුද යකෝ මේක හැදුවේ? කෝෂල. මම හිතන්නේ කෝෂල වෙන්න ඕන මේක අදලා තියෙන්නේ. කෝෂල කවුද දන්නේ හැදුවේ? මිසිස් පෙරේරාගේ නංගිට වෙන්න දෙන්න බෑ යාළුවනේ මං නම් කියන්නේ. හරිද? අපි මේක වෙනුවෙන් පෙනී සිටින්න ඕන. මිසිස් පෙරේරා වෙනුවෙන් නැගී සිටිමු. මිසිස් පෙරේරා. අද මම අවධානය ඉල්ලනුන්ට අවධානය දෙන්න තමයි යාවේ. හරිද මේ අවධානය දෙන්න යන්නේ අක්කා. මම මේ මෙච්චර මේ කොළ පිටින් ප්‍රශ්නයක් ගැන කතා අරන් ඇවි. ඒකේ කමෙන්ට් බොක්ස් එක අස්සරින් ගලා අමුතු ලයින් දෙන අමුතු වැටේ අමුතු මිනිස්සු අපි රිවිව් කරමු ඉතපා. අපි රිවිව් කරමු. The Rock වරහන් ඇතුලේ ගලයා. එයා දාලා තිනවා buy your own vehicle no problem කියලා. කොහොම හරි ඔක්කොටම කලින් මූණ ඩරාස් එකෙන් අර රොක් කියන එකාට වැදුණු මේ 3rd edition එකේ ඩුප්ලිකේට් එකක්ද කොහෙද?
අර මේ TikTok එකේ හැම තැනම බං පේටන්ට් නැති ඩුප්ලිකේට් අනේ මන් දන්නේ නැහැ ක්‍රිස් කේල් පේටන් නැති ඩුප්ලිකේට් උන්න වදුරු සාප කොහොම හරි කමක් නැහැ වදුරු සාප. නෝ ප්‍රොබ්ලම් කියලා බුදු අයියේ මට වාහනේ බුදු අයියේ බස් එක යන්නේ තොට ඒක තේරුම් ගනින්. මොඩ හරකෝ හරකෙකුත් දාලා බං. ඊළඟට ඉන්නවා රිසි නිසි කලට වැසි නැති කෙනාම තමයි තොපිට ඔහොම වෙන්නේ රිසි මෙයා දාලා තිනවා ඩීසල් ඔයා තාත්තේද ගාන්නේ අනේ දෝනි ඇති අක්කා හොඳට පුරුද්දලා ඉල්ල තියෙනවා රිවිව් එක හොඳට කරනවක්කේ මං වාට වැඩියෙන් මේ වගේ අමුතු ඇටේ මිනිස්සුන් රිවිව් කරන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා. මේක නම් මම බලලා තියෙනවා. මම මේ කල්පනා කරේ අපි මේ වගේ ගිහින් එහෙම කෙල්ලෙක්ගෙන් ඇහුවොත් බ උන් කතා කරයිද? එනේ ඔය වගේ එකක්වත් ඇහුවොත් අඩුම ගානේ ප්‍රශ්නයක්වත් ඇහුවොත් කතා කරයිද? මේ බලන්න එහෙම යන්න පුළුවන්ද? වෙන පොට හොඳ නැහැ. මටද කතා කරේ? මටද? නෑ නෑ පොඩ්ඩක් ඉන්න මේ කතාව එහා පැත්තට ගියනු කෙනා පිස්සුවෙන් කියවන. සරි මම මේ කෝල් එකේ ඉන්නේ. very disappointed. ඒකගේ මූණයි වඩල් වෙන්න අපිට. එන්නේ වට එන්නේ. අම්මෝ. සන පේන දෙයක්. ආදරේ දැනෙන දෙයක්. ලං වෙනකොට දිය ඇල්ලක්. වෙන් වෙනකොට ගම් වතුරක්. පේන දෙයක්. මේ වගේවට හිනායෙන් එපා. අපි මේ වගේ මිනිස්සුන්ට අතහිත දෙන්න ඕන තව තවත් මේ වගේ වීඩියෝ කරන්න. බලපන් උඹලට ඒ වගේ දෙයක් කරන බල බල මේ වයසක මිනිස්සු දෙන්නෙක් කියලාත් බලපන් මෙහෙම හරි දෙයක් කරන තොපිට එහෙම දෙයක්වත් පුළුවන්ද? ආව hina වෙන්න. දෙන්නේ. wait. සෂී නිෂාදි බලන්න ඉස්සර ලස්සනට කෙට්ටුවට ඉඳලා තියෙන බලහන් දැන් නිකන් පුස්සීරි වගේ මේ. සර් ඔයා නම් මොලයක් නෙමෙයි මොල ගෙනාපු නෑවක්. රවිදු බණ්ඩාරනායක රවිදු ඒකනායක කියනවා තවඩින්. රවිදු සරුත් තරු දීලා රවිදු අයියා 500ක් දෙලා දෙනවා 500ක් love you කද දාලා තිබ්බනේ රවිදු බජාරන කෙනෙක්ද 2023 වෙලා ICT දෙවන කණ්ඩායම් සභාවට ආරම්භය අගෝස්තු 15 වෙනිදා සවස් 6ට ඔබට ඇයි සවස් 6ට ඇයි සවසාරි කියලා වැඩක් නැහැ නේ යකෝ බලපන් මාකටින් නොයිස් මාකටින් ආදරෙත් හරියට පුක වගේ. අපි කොච්චර හොඳ කෑම කෑවත් යන බෙට්ට යනවාමයි. සමහර බෙටි දියාරු, සමහර බෙටි ගඳයි, සමහර බෙටි තියෙනවා තටමලවත් අපිට දාගන්න බැරි. ඉතින් මේ ලස්සන ළමයෝ යන බෙට්ට අතින් අල්ලලා පුකේ ඔබා ගන්න හදන්න එපා. කවදා හරි දවසක ඔයා බෙට්ට පුකේ හිර කරගෙන හිටියොත් ඔයාටම තමයි පඩගද හිඳ සමාජයට මුහුණ දෙන්න බැරි. ඉතින් මගේ ලස්සන ළමයෝ රෙන පුකට මොන කැටයන්ද? යන බෙට්ටට යන්න දෙන්න. යන බෙට්ටට යන්න දීපා. පරිස්සමින් රෙනකොට පුක හීරේ. එච්චරයි. නයිස්. එලගිරි. ඒව තමයි අන්න ජීවිතේට වදන්. මේ තමයි ජීවිතේට නියම ඔවදන් යකෝ. මේ වගේ ඔවදන් තමයි අපිට ඕන. මේකට මොකක් හරි කියනවද නැද්ද කියලා බැලුවේ. කොමට් එක ගන්නේ? what? කවුද කොමෙක් එඩිට් කරේ? දසුන් නාඩ්‍ය නොයිස්. නියමයි. බලපන් බාත්රූම් එක නියම වටිනාකමක් දීලා තිනවා දසුන් හાર્ඩ්වෙයාර් එකේ.
නයිස් පොඩි දෙයටත් ඇස් දෙකට කඳුළු වෙන්නේ ගොඩක් සංවේදී අයගේ. මේ ඉන්නෙත් එහෙම එක්කෙනෙක් තමයි. කෝ කඳුළු දෙයටත් ඇස් දෙකට කඳුළු වෙන්නේ කෝ කඳුළු නෑනේ සංවේදී අයගේ. මේ ඉන්නෙත් එහෙම එක්කෙනෙක් තමයි. හැබැයි කඳුළු නෑනේ ඇන්ටි දාච්චිද කඳුළු තමයි නැත්තේ කමක් නෑ කමක් නෑ hina එන්න එපා අඩට මේ hina එන්න එපා හරිද කලිනුත් කිව්වා hina එන්න එපා මෙන්න කොල්ලෝ බා මෙන්න කොල්ලෝ බලපන් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න මේ වගේ උන්ව මේ වගේ උන්ට තමයි ගහන්න ඕන සම්මාන වලින් හරිද ටයර් වලින් එහෙම ගහන්න යන්න එපා සම්මාන වලින් ගැහුවට කමන්නේ පේනෝනේ ටයර් වලින් ගැහුවට වැඩක් නැහැ ආයේ ඉතින් කොල්ලට ඉතින් නතින් ආයේ ඉතින් ටයර් එකක් උස්සලා ඔමද ගැම්මට ඉන්නේ ආයේ බටවත් බෑකෝ මෙච්චර ටයර් එකක් උස්සගෙන බලපන්කෝ මුගේ ඇඟේ හැටියන්නේ මුගේ වැඩ එඳ අගේ කරන්න හරි දගේ කරන්න පුරුදු අගේ කරන්න ඕනුන්ග අනේ සුදුවයියේ අද මගේ උපන්දිනේ සින්දුවක්කෝ ඇති එපා ඔයාට පුළුවන් කොල්ලෝ ඔයාට ඩාන්ස් කරන්න පුළුවන් සුපිරි නියමයි අපේ රජිත් අයියා මුලින් හොඳට පටන් ගන්නේ අන්තිමට අංග විකල වුණාද මන්දා කොහේ හරි පණ නැති වුණාද බන්ද මිනිහගේ කමන්නේ රජිත් අයියාගේ මේ රජිත් අය දන්සලකට ගිහිල්ලා කොහමද ගැම්මට දන්සල ඉන්න හැටි අම්මට කොහමද ෆෑන්ස්ලා අතවනවා යකෝ රසිකයෝ හැමතැනම අපේ රජිත් අයියාගේ යකෝ සිරාට මන් එක්ස්පෙක්ටඩ් දෙයක් ඒ කරන්න මාවතරට දුන්න තමයිගල් දඩෝරියන් කල අම්මුවාතල්ලාතල් හොඳයි නයිස් හරි කොල්ලන කෙල්ලන හෙනම් මෙතනින් මම වේ වීඩියෝ එක එන් කරනවා ඉතින් වීඩියෝ එක ගැනවාලට හිතන දේවල් කමෙන්ට් කර යන්න වීඩියෝ එක හොඳද නරකද හොඳකුයි නරකකුයි මොකුත් නැද්ද ඕන මගුලක් කමෙන්ට් කරන් ඵලයල්ලා එන ඉතින් තවත් මේ වගේ ආතල් වීඩියෝ එකක් ආතල් කියලා මං හිතනවා මේ වීඩියෝ එක හරිද ආතල් කියලා හිතන වීඩියෝ එකකින් හම්බෙමු stay safe homies peace